පිටු කැත වුණාට කමක් නෑ පුතා. පොත ලස්සනට තියාගන්න. කතාවේ අන්තිමට මිනිස්සු පොත ගැන කතන්දරේ ගැන කතා වුණාට ඒ මැද තියෙන ඉරිච්ච පොඩි වෙච්ච පිටු ගැන කතා කරන්නේ නෑ. හැබැයි ඔයා පිටු කැතයි පිටු පොඩි වෙලා කියලා ඔයාගේ කතාව බාගෙට ඉවර කරොත් ඔයාගේ කතාවට ලස්සන අවසානිකුත් නැති වෙනවා. ඔයාගේ පොත ගැන මිනිස්සු කතා කරන්නේ නැති වෙනවා. පිටු කැත වුණාට පොත ලස්සනට තියාගන්න. ජීවිතේ තමන්ගේ ජීවිතේ අතරමැද තමන්ට වෙන ප්‍රශ්න ගැටලු කමක් නෑ. හැබැයි මේක ලස්සනට ඉවර කරන්න. හැමෝම කතාවෙන් ලස්සන ජීවිත කතාවක් ඔයාම මේකට හදාගන්න.